හායි ළමයි ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේ අනුරාධපුරේ ගිය ගමනේ අනුරාධපුරේ ඒ වීඩියෝ එකේ අන්තිම ටිකේ අපි ඩෑම් එකක් බලන්න ගියා රාජාංගනේ ඩෑම් එක. ඉතින් මම ඒක ගැන තමයි පොඩි විස්තරයක් කියන්න ආවේ. ගොඩක් අය ඇත්තටම බලන්න ආසාවෙන් ඉන්න තැනක් බලන්න යන්න ආස තැනක් තමයි රාජාංගනේ ඩෑම් එක කියලා කියන්නේ. මේක ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ වයම් පළාත් සීමාවේ තමයි පිහිටලා තියෙන්නේ. ළමයි මේ රාජාංගනේ වේලේ ඉතිහාසය ගැන කතා කරොත් ඇත්තටම කියන්න සෑහෙන කරුණු ගොඩක් තියෙනවා. මේක SWRD බණ්ඩාරනායක මහතා විසින් තමයි ඒ කාලේ විවෘත කරලා තියෙන්නේ. මේකෙන් වගාවල් වලට බොහෝමයක් ජලය සපයනවා. ඉතින් ළමයි මේක බලන්න යනවා නම් ඔයාලා අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකෙන් රාජාංගනය නොච්චියාගම පැත්තට බස් තියෙනවා. සමස්ත දුර සමස්ත දුර කිලෝමීටර් 25 30ක් පමණ තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් පැයක් විතර යනවා මේ ගමනට. ඒ වගේම තමයි කාර් එක හරි බයික් එක හරි ඔයාලා යනවා නම් ඒත් ඒ වගේ දුරක් තියෙනවා. හරිද? ඉතින් මේක ඇත්තටම ඔයාලත් බලන්න යන්න මේ රාජාංගනේ ජලාශය ඇත්තටම මාරම ලස්සනයි. ඈතන දකිද්දි චිත්‍රයක් වගේ. මේකේ ඩෑම් එකේ වතුර ඇරලා නෑ අපි ගිය දවසේ නම්. මේක වතුර වැඩි වෙනවත් එක්කම මේ ඔක්කොම ළඟට මම ඔයාලට පෙන්නන්නේ මේව සේරම අරිනවා. එතකොට මාර ජල කන්දරාවක් යන්නේ. මේ වීඩියෝ එක කෙටි ළමයි. අනිවාර්යෙන් අපි ලබන අවුරුද්දෙත් යනවා. ඊට පස්සේ ඔයාලට මීට වඩා දිග වීඩියෝ එකකින් ඔය පොඩි තැනක් විතරනේ. මෙතන ගොඩාක් යන්න තියෙනවා තැන්. ඒවත් එක්ක මම තවත් වීඩියෝ එකකින් ඔයාලව අනිවාර්යෙන්ම හම්බ වෙනවා. අපි ආය දවසක හම්බ වෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න.